මොකක්ද ඔයාගේ නම? දීපිකා. දීපිකා. මේ බාන්නක ළමයි අසනීප වෙලා ඉන්නේ. කොහෙද? පරවාණි හොස්පිටල් එකේද? පරවාණි හොස්පිටල් එකේ ඇත්තටම නම්බරේ මිස් මට ආමුනේ ටික්ටොක් එකේ. මම දැකලා තමයි මම කෝල් එකක් ගත්තේ නම්බරේට. ඇත්තට වෙදා ඉඳලා අද වෙනකම් මගේ ප්‍රශ්න ගැන කතා කරනවා. මම බලන්නත් ආවා. ගොඩක් හොඳ මිස් කෙනෙක්. ගොඩක් අය එහෙම කරන්නේ. ඇත්තටම අම්ම කෙනෙක් වගේ මොනවද කරනවා කවදාවත් දැකලවත් නැති කෙනෙක්. මේ ඉන්නේ ඔපරේෂන් එකක් කළාද? මැඩම් හරි හොඳයි නේද? මැඩම් ගොඩක් හොඳයි. මැඩම් හොඳින්ද තමයි ඉතින් දැන් කොච්චර කාලයක්ද මාස අවුරුදු දෙකක් ඉවරයි පෙබරවාරි මාසෙට මං අසනීප වුණේ මීට අවුරුද්දකට කලින්. ඉදා ඉඳලම හොස්පිටල් හොස්පිටල් ක්ලිනික් එකට එනවා යනවා. හැම වැඩක්ම දාලා ටක් ගාලා ක්ලිනික් එකට තියෙන දවසට මැඩම් එවනවා මාව ඩ්‍රයිවර් එක්ක. එයා ටීචර් කෙනෙක් එයාට එන්න බෑ. එයාට එන්න කියලා ලියුම් දුන්නාම ක්ලිනික් එකෙන් එයා එනවා. ඉතින් ඇවිල්ලා අවසාන දවසෙත් මාව ඊයේ නවත්තලා ගියා 27 වෙනිදා. අද ඔපරේෂන් එකට ගත්තා. ඉතින් ඔපරේෂන් එක ඉවර වෙච්ච ගමනත් ඇවිල්ලා බලලා ගියා. අඩුපාඩුවක් කළේ නෑ. ඉතින් මට පඩියෙන් අඩු කරෙත් නෑ මගේ. පඩිය මට 150 පඩි දෙනවා. මගේ පඩිය අඩු කරෙත් නෑ. මං අසනීපයි කියලා එහෙම මුකුත් කළේ නෑ. අම්මා කෙනෙක් වගේ අල්ලලා දෙන පීටි. හැමෝටම මේ වගේ මැඩම් කෙනෙක් හම්බෙන්න ඕනේ. හැම මැඩම් කෙනෙක්ම එහෙම නෑ. ලංකාවට යනවද ඔපරේෂන් එක කරලා? එයාලා මාව යවන්න කැමති නෑ. මං කැමති ගිහිල්ලා එන්න. මොකද කිව්වේ මැඩම්? අපි ලංකාවේ කෙනෙක් ඉන්නවා. එයා මාත් එක්ක රණ්ඩු කරනවා. ඒක තමයි. එහෙනම් මම ඉන්න කැමති නෑ. එයා මට යන්න කියලා තාර්ජනය කරනවා. එයා මට ඔපරේෂන් එකට ගිහලා මාව මැරෙන්න ඕනේ කිව්වා. එයා මේ පෙරේදන යාවේ. ඔව් ඇවිල්ලා මාස දෙකයි. කවුද එයාද කිව්වේ? ඔව් ඒ කියන්නේ කෙනා කිව්වා අංචු කියලා ටික්ටොක් එකේ ඉන්නවා. තෝ මැරෙන්න ඕනේ කිව්වා. ඔපරේෂන් එකට ගිහින් තොට සිහියෙන් එපා කිව්වා. මම දෙයි කරගත්තා. මගේ දරුවට හොඳ මුණ බලන්න ඕනේ. මට ලංකාවට ගිහිල්ලා මං කාටවත් වරදක් කළා නෑ. ලෙඩ කියනවා මිනිස්සුන්ට හැදෙනවා. ඔයා හොඳ වුණාම ලංකාවට යන්න. මං උදව් කරන්න යන්න හරිද? මේ ඇත්තටම කිව්වා. එයා පොට්ටේ ඉඳලා පස්සේ කිව්වත් ඇත්තටම මං කාවේ නෑ. මගේ තරම් ආර්ථික පස්සෙක ඉන්නේ. මගේ ඉඩමු ගත්තේ ලක්ෂයකට පොලිය කියනවා මං. හරි අපි උදව් කරන්න හදවට. ඒකේ මම යන්න කැමති නැත්තේ. මෙන්න කතා කරපු මොන දවසෙත් මං කිව්වේ. මට ඔපරේෂන් එක කළා වෙන ගෙදරකටවත් යන්න පුළුවන්ද කියලා. දැන් ගිහලා හොඳ කරගෙන පස්සේ අවුරුද්දකමාරක් ඉඳලා හොඳ වෙමුකෝ. ඔව් මිස්. එහෙම කරමු. අරුවාට යනකම් අපි ඉන්න ඕනේ බලන්න. ඇත්තටම මේ ඇවිල්ලා යන ටික. මට ඇත්තටම ලොකු අයියක් ලංකාවේ ඉඳලා දවසට තුන් පාර කවුරුන් එක්කෙනා හරි එනවනේ. හිතට හයියක්.